දෙයියනේ. ඊළඟ මොහොතේ එම වෙනස කුමක්ද කියා අවබෝධ කරගත් ඇගේ මුවින් උත්තරයෙන් එම වදන් පිට වූවාය. මීට සුළු මොහොතකට පෙර තමාට තමාවත් නොපෙනෙන ලෙසින් වූ අන්ධකාරය වෙනුවට සියුම් ආලෝකයක් තම දෑස්වලින් පැතිර තිබෙන බව පසක් කරගත් ඇය ඒ සිහිනයක් දැයි කියා දැනගත නොහැකිව තමා අසලම සිටින ජිල් දෙස බැලුවාය. සුදු මැලි වී තිබෙන ඔහුගේ වත ඇසගැටීමෙන් එය හීනයක් නොවන බව පසක් කරගත් ඇය ඊළඟ මොහොතේ රෝජර්ව පරීක්ෂා කරන්නට වූවාය. ඔහුගේ නළල පැලේ ඉන් ලේ ගලන අයුරු දුටු ඇගේ හිතට යම් කිසි බියක් දැනුණාය. ජිල්, අපිට ටෝච් එකක් හොයාගන්න බැරි වේද? ටෝච්? අනේ කේට්, අපි සෙල්ලම් කරන්නවා මිසක්. කේට් එක්වරම විදුලි පන්දමක් ගැන විමසූ විට ඒ පිළිබඳ සිතාගත නොහැකි වූ ජිල් පවසන්නට හැදුවේ තමා අත විදුලි පන්දමක් නොමැති බවකි. ඒත් හදිස්සියේ යමක් මතක් වූ ඔහු පවසන්නට හැදූ දේ නොපවසා කේට් හා රෝජර් එතන තනිකර දමා දිව යද්දී කේට් පිස්සුවෙන් මෙන් දිව යන ඔහු දෙස බලා හිඳ රෝජර්ගේ නළල මතින් අත තැබුවාය. ලේ ගලා යන ඔහුගේ තුවාලය මතින් තැබීමට පිරිසිදු රෙදි කඩක් ඇයට නොවූ බැවිනි. අනේ දෙයියනේ, රෝජර්ගේ නළලෙන් හොඳටම ලේ යනවනේ. මේ කරුවලේ මම දැන් මොනව කරන්නද? තම ඇඟිලි අතරින් පහළට බේරී යන රෝජර්ගේ ලේ ධාරාව දෙස බැලූ කේට් තමන්ටම එසේ මුණා ගනිමින් ඔහුගේ නළල මත විසිරී තිබූ තම ඇඟිලි එකට එකතු කළාය. එවිට ඔහුගේ නළලෙන් ලේ ගලා යාම නැවතුණු දැනුණු බැවින් ඇය රෝජර්ගේ තුවාල දෙස යලිත් වරක් බැලුවාය. පුදුමයකි. ඔහුගේ නළල මත ලේ බිඳක්වත් නොමැත. එපමණක් නොව එම තුවාලය දැන් ඔහුගේ මූණ මත දක්නට නැත. එයින් පුදුමයට පත් ඇය ඔහුගේ තුවාලයේ තිබූ තැන පිරිමදමින් මේ හෝරා භාගය ඇතුළත තමාට සිදු වූයේ කුමක්දැයි කියා කල්පනා කරන්නට වූවාය. මේ හෝරාව තුළ මුලින්ම එය හොයා පැමිණියේ අද්භූත සුළඟකි. ඉන් අනතුරුව තම දෑස්වලින් එක් පිටම මතුවූ ආලෝකය එයත් ඇයට පුදුමයකි. ඊට අමතරව දැන් රෝග සුවපත් කිරීමේ බලය. මේ කිසි දෙයක් පිළිබඳ ඇයට එක්වරම සිතාගත නොහැකිය. ඒ ගැන සිතමින් ඇය ඉදිරිය බැලූ විට දුටුවේ තමා සිටින දෙසට දිවෙන ජිල්ය. කිසියම් වූ විදුලි පන්දමක් දල්වන් දිවා ඔහුව ඇය සිටිතැනින් අතර වූයේ. රෝජර්ට දැන් කොහොමද කේට්? ඔහු අත වූ විදුලි පන්දම තම සොයුරා වෙතට යොමු කළ ඔහු වැසුවේය. තවම සිහියාවේ නෑ ජිල්. කේට් පවසන විට ජිල් ඇය අසල දණගැසුවේය. ඒ සමග රෝජර්ට සිහි පැමිණෙහින් කේට් දෙසත් ජිල් දෙසත් දැස් කරකවා බැලූ ඔහුට ඔහු දේ වලමිට බිම තබා නැගී සිටියේ මෙසේ පවසන්නටද අමතක නොකරමිනි. අම්මෝ, මගේ ඔළුව එක පැලෙන්න වගේ කිව් ඔහු දෑතින්ම හිස බදා ගන්නා යොරදුටු කේක්. ගණන් ගන්න එපා. ඔයා වැටුණු වෙලේ ඔළුව කොහේ හරි වෙදෙන්න ඇති. වෙන්න ඇති. ඇත්තෙන්ම තම හිස තුවාල වූ බව නොදත් ඔහු නළල පිරිමදමින් කේට් දෙස බැලුවේය. එවිට අසාමාන්‍ය වූ දීප්තියක් දරන ඇගේ නිල් දෑත් දුටු ඔහු කේට්, ඔයාගේ ඇස් දෙක දැක්කද ඒ දෙකේ පාට? ඔහුගේ එම වදන් වලින් කලබලයට පත් ඇය දෑස් වසා යළිත් අරන විට ඇගේ දෑස්වල වූ අසාමාන්‍ය දීප්තිය ඉවත් වී තිබුණත් එයින් විස්මයටත් කුතුහලයටත් පත් වූයේ කොල්ලන් දෙදෙනය. ඇයි, මගේ ඇස්වලට මොනවා හරි වෙලාද? නෑ, මොකුත් නෑ. කේට් ඇසූ විට ජිල් ඊට පිළිතුරු දීමට ඉක්මන් වූයේය. එවිට ඔහුගේ වදන්වල වූ කලබලකාරී ගතියට මෙන්ම තමා තුළ වූ වෙනස ඔහුට තේරුම් ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් සතුටු කේට්ගේ මුවේ ඇදුණු සිනාව කොල්ලන් එවලේ නොදුටුවේ ඒ වන විට ඔවුන් මැද කරගෙන තිබූ දැඩි අන්ධකාරය නිසාය. අද බෝල නිසා උණු දේවල් අපේ අම්මා දැනගත්තත් අපිට මොනවා වෙයිද දන්නේ. අද හවස් යාමේ සිදු වූ සියල්ල හා ඒ දැනගතහොත් වෙනස් වන සිය මවගේ රකුසු මුහුණ මතක් වූ රෝජර් ඇඹුල් කරගත් මුහුණින් කීවේය. ඇයි බය වෙන්නේ? මාර්තා මේව දැනගන්නේ අපි මේ ගැන කිව්වොත්නේ. ඒත් අපි එයාට ඒ ගැන කියන්නේ නෑනේ. කොල්ලන්ගේ බියමුසු හඬ පිළිබඳ දුකටපත් කේට් මාර්තාට මේ පවසන්නට එපෑයි වෙන දෙයක් නොකියා පවසද්දී ඇගේ අදහස කොල්ලන් දෙදෙන අනුමත කළේ හිස සලාය.